ඇයි මෙබඳු පින්කම් අපි කළ යුත්තේ? මේ වගේ පින්කම් කරන්න ඕනද නිවන් දකින්න? කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පින්කම් කියන්නේ මේ සංසාරේ යන දේවල් වලින් සසර තව තවත් දික් වෙන දේවල් මේ පින්කම් කියන්නේ කියලා සමහරුන්ට ඔහොම අදහසුත් මේ ජන සමාජයේ තුල තියෙනවා. ඒ නිසා මේ නිවන් දකින්න නම් බණ අහලා භාවනා කරලා පුදකලාවේ ඒ කටයුතු කරගන්නවා මිසක් මේ පින්කම් කරන එකේ මේ සසර දික් වෙන එක නේද වෙන්නේ කියලා සමහරුන්ට ඔන්නෝම අදහස් තියෙනවා. ඒක සම්පූර්ණම වැරදි අදහසක්. ඒක හරියට අපි නගින්න ඉස්සරලා ඉනිමග පෙරලා ගන්නවා වගේ වැඩක්. අපි අහලා තියෙනවා මේ නිවන් දකින්න අපි තුල හේතු සම්පත් සම්පූර්ණ වෙන්න ඕනේ. නිවන් දකින්න නම් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න නම් අපි තුල ඒ සඳහා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිවීමට අවශ්‍ය පාරමී ගුණ සම්පූර්ණ වෙලා තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ නිවැරදිව ඉතාමත් දක්ෂව කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි බුදු කෙනෙකුට නිවන් දකින්න මාර්ගය කියලා දුන්නට නිවන් දක්වන්න බෑ. යන මඟ කියලා දෙන්න පුළුවන්. හැබැයි එයා ගාව හේතු සම්පත් තිබුණොත් විතරයි ඒ මාර්ගේ එයාට ගිහිල්ලා නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පාරමී පූර්ණේ කරලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගේ ගිහිල්ලා ලෞතර අර සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා මේ නිවිහිම උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ නිවන් මඟ අපට දේශනා කළා. හැබැයි උන්වහන්සේට පුළුවන් වෙන්නේ මඟ පෙන්වන්න විතරයි. මඟ යන්න වෙන්නේ අපිට. අන්න ඒ නිසා තමයි නැත්තම් බුදු කෙනෙකුට මේ බුද්ධ ආනුභාවය මේ සියලුම සක්වල ඉන්න මිනිස්යෝන්ට හඬ ඇහෙන විදිහට බණ කියන්න පුළුවන්. මේ සක්වල විතරක් නෙවෙයි බුදු කෙනෙකුට පුළුවන් කෝටි ලක්ෂයක් සක්වල දක්වා බුද්ධ ආඥාව පතුරලා ධර්ම දේශනා. එක සක්වලක් නෙවෙයි දසදහසක් සක්වල නෙවෙයි කෝටි ලක්ෂයක් සක්වලට කඩහෙන්න බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විෂය ඒ අනන්ත සක්වල විෂය ප්‍රමාණය. ඒ කියන්නේ සක්වලක් කියලා කියන්නේ මේ වගේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය, പ്രേත ලෝක ආදී 31 කලයකින් පරිපූර්ණ වූ එක ප්‍රදේශයකට අපි කියනවා සක්වලක් කියලා. ඒ බඳු සක්වලවල් අනන්තයි අපන. හැම සක්වලවම බ්‍රහ්ම ලෝක 16ක්, දිව්‍ය ලෝක 6ක්, මනුස්ස ලෝකයක්, සතර අපායක් මේ හැම එකක්ම තියෙනවා. අපිට හිතෙන්නේ මේක විතරයි කියලා. නමුත් නෑ. මේ බඳු සක්වලවල් අනන්තයි අපන. නමුත් ඒ එක සක්වලකවත් බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේකට මගුල් සක්වල කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ බුදුරජාණන් වහන්සේ නමක් මේ සක්වල විතරක් නෙවෙයි කෝටි ලක්ෂයක් සක්වලට බණ හෙන්න කිව්වත් අහන අය තුල පාරමී පිරීලා නැත්තම් එයාලට මේ මගඵල අවබෝධ කරගන්න බෑ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට මගඵල අවබෝධ කරගන්න සුදුසු අය හොයාගෙන ගියේ. සමහර අය පිරිස අතර හිටියත් ඒ පිරිසට නොකිය දුර බැහැර ගිහිල්ලා ඒ මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් සුදුසු අය හොයා උන්වහන්සේ ධර්ම දේශනා කරේ. ඒ කුමක් නිසාද? ඒ සුදුසුකම් තියන අයට විතරයි මේ ගමන යන්න පුළුවන්. එනිසා සුදුසුකම් කියන්නේ මොනවද? අපි තුළ පිරීලා තියෙන්න ඕනේ දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, වීර්ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, ඒ වගේම මෛත්‍රී පාරමිතාව, ශාන්ති පාරමිතාව, උපේක්ෂා පාරමිතාවදී මේ පාරමී ගුණ පිරීලා තිබුණොත් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පාරමී පිරිච්ච කෙනාට තමයි මේ ගමන කිසිම බාධාවක් කරදරයක් නැතුව යන්න පුළුවන්. ඒ නිසා පිනෙන් පෝසත් වෙච්ච නැති අයට මේ ගමන ලේසි නෑ යන්න. ඔබ අහලා ඇතිනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බුදුරජාණන් වහන්සේ ගාවට බුදුරජාණන් සිරිපතුල් දෙක ගාවට ඇවිල්ලා බණහඬ ඇවිල්ලා නිවන් මඟ අහිමි වෙච්ච අය කොච්චර තියෙනවද? බුදුරජාණන් වහන්සේ දැකලා ඒ ධර්මය අවබෝධ කරගන්න වෙච්ච බව. මේ උදාහරණයක් වශයෙන් අපි කවුරුත් දන්න අජාසත් රජු. සද්ධාවතින් අග්‍ර වූ දායකයෙක්.
නමුත් අද ඉන්නේ පදුම නිරේ. එයි අන්න මේ පාරමී ගුණ තමන් හරියට පුරවන තත්පුරුෂෝ කල්යාණ මිත්‍රයෝ හරියට අදිෂ්ඨාන කරලා ඒ කුසල් සිද්ධ කරලා ඒ නිසා අතටපත් නිවන පවා අතහැරු මහදන සිටුවරයා ඒ බැමිණිය ඒ අයට රහත් වෙන්න හේතු සම්පත් තිබුණත් හැබැයි පාප මිත්‍ර ඇසුර නිසා ඒ අදහසට ඉතින් පාරමී පිළිච්ච අයටත් මේක සමහර අයට වැරදිලා තියෙනවා. එහෙනම් අපි මේවා කොයි තරම් ශක්තිමත් ලෙස මොනතරම් පරාවලලු දාගෙන ශක්තිමත් සත්‍ය ආරක්ෂක වලලු දාගෙන මේවා අපි ශක්තිමත්ව අපේ සිත් තුළ කුසල් සිත් පිහිටවාගෙන හිටියොත් තමයි මේ බුද්ධ ශාසනයේ අපට මඟඵල නිවන් ලබන්න නොහැකුණත් මෛත්‍රී බුද්ධ ශාසනයේ හරි අපිට නිදුකින් අනුස්සාරයි සමහර විට අපි අද පාරමී පුරලා තිබුණු බුදුරජාණන් වහන්සේලා අපිව හොයාගෙන ඒ තරම් මේ පාරමී කුසල වල ශක්තියක් තියෙනවා. සත්පුරුෂ භූමියල අපි උපද්දවනවා. කල්යාණ මිත්‍රයෝ අපිට මුණ ගැස්සෙනවා. ඒක කවුරුත් කරන්නේ නැහැ. අපේ අම්මා තාත්තට කරන්න පුළුවන් කමක් නැහැ. අද ඔබට මේ බණපද ටිකක් ඇහෙනවා නම් අද ඔබට මේ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා තියෙනවා නම් සංසාරයේ ඔබ ඒ බඳු කල්යාණ මිත්‍රයෝ වෙලා හිටපු නිසා බුද්ධ ශාසනයේ ඔබ කවදා හරි දවසක දන් හෙන්දක් පූජා කරලා බණ ටිකක් අහලා සීලයක් රැකලා තිබුණු එකේ ආනිසංස තමයි අද ඔබට මේ බණපද ටිකක් ඇහෙන්නේ. නැත්තම් අද කීයෙන් කී දෙනාද අද කොච්චර මෙතෙන්ට එන්නේ නැති අය ඉන්නවද මේ බණපද ටික ඇහෙන්නේ නැති මේ පින්කමට ආරංචි වුණත් එයාලට එන්න හිත දෙන්නේ නැති අය කොච්චරද? එයි එයාලට හේතු සම්පත් නැහැ. සසර පින නැහැ. එයාලා ගහගෙන යනවා හිම්මම අකුසලයෙන් අකුසලයට ගිහිල්ලා සතර අපායට වැටෙන එක නවත්තන්න බෑ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ පින් කුසල කරගන්න ඕනේ. පාරමී ගුණ පුරා ගන්න ඕනේ කියලා කියන්නේ ඒ නිසා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි අපිට හොඳට ධර්මය අවබෝධ කරගන්න උවමනාවක් තියෙනවා. අපිට ශ්‍රද්ධාව තියෙනවා. සසර බය දකින්නවා. ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යයි. පුදුමාකාර උවමනාවක්. ඒත් අපි පින්වතුනි ලෙඩා දුකා ගන්න නිතර ලෙඩ වෙනවා අපිට කොහොමද ධර්මය අවබෝධ කරගන්නේ? ඒ වගේම තමන්ට ජීවිකාවෘතිය කරගන්න අවශ්‍ය සම්පත් භවභෝග සම්පත් නැත්තම් එදා වේල හොයාගන්නේ බොහෝම අමාරුවෙන් නම් කොහොමද ධර්මකට ඉඳගෙන දවසක් වැඩ කරේ නැත්තම් එදාට කන්න නැහැ. එහෙම අය කොච්චර ඉන්නවා. ඉතින් ඒ බඳු කනාට උවමනාව තිබුණත් පුළුවන්කම තියෙනවා. බෑ. ඔන්න ඕකට තමයි මේ පාරමී පුරන්න ඕනේ කියලා කියන්නේ. දාන පාරමිතාව තිබ්බේ නැත්තම් එයා කොහොමද මේ ගමන යන්නේ? එයාට ජීවත් වෙන්නම කාලය කැප වෙලා. ඒ ජීවිතේ තමන්ගේ කුස පෝෂණය කරන්නම වෙලා තියෙනවා. අද බස් ස්ටෑන්ඩ් ගානේ කඩපිලි ගානේ කෑම හොයලා ඉන්න අය කොච්චර ඉන්න හිටින්න තැනක් නැතුව බස් ස්ටෑන්ඩ් ගානේ නතර වෙලා කොච්චර ඉන්නවද? අනාථ වෙච්ච අය කොච්චර ඉන්නවද? ඉතින් එයාලට පුළුවන් දෝමනාව තිබුණා. බෑ සම්පූර්ණ වැහෙනවා. අන්න ඒ නිසා තමයි අපිට ඒ සඳහා අවශ්‍ය නිරෝගී සම්පත අවශ්‍යයි. ඒක කොහින්ද ලැබෙන්නේ? සීල පාරමිතාව තුළින්. අපි සිල් රැකලා සිල් ගුණ පැනලා තිබුණොත් අපිට ඒ තුළින් අපිට ඒ සීල පාරමිතාව ලැබිලා නිරෝගීව මේ ගමන යන්න පුළුවන්කම ලැබෙනවා. මේ වාදී උතුම් කුසල කිරීමෙන් අපිට පුදුමාකාර ආනිසංස ගොඩක් ලැබෙනවා. ඒ ආනිසංස නැත්තම් පින්වතුනි සමහර අය ලැබූ මනුස්ස ජීවිතයටත් ශාප කරනවා. ඇයි මම මිනිස්සෙක් වුනේ? දුක් විඳින්නද මම මිනිස්සෙක් වුනේ කියලා සමහර අය කොච්චර එහෙම ඉන්නවද? ලැබූ මනුස්ස ජීවිතය ගැන පසුතැවිලි. ඒවා අපිට පොඩට තේරෙනවා. ඉස්පිරිතාලාවට පිළිකාවට ඔය අසාධ්‍ය වෙලා මහා අනතුරු වෙලා ඉන්න මිනිස්සු සමහර අය අපි දැකලා තියෙන ඔය ළමා රෝහල් ගත්තාම ඉතින් මම දවසක් ගිහිල්ලා බෙහෙත් ටිකක් පූජා කරලා ආවා. කුඩා දරුවෝ උපතේ ඉඳන්ම ලෙඩ වෙලා පිළිකා හැදිලා අම්මට නිදහසකුත් නෑ දරුවට නිදහස දුක් විඳිනවා. ඇයි පින්වතුනි? කුසලයේ තියෙන අඩුපාඩු කුසලයේ අපි කරලා හරියට පින් කුසල් පිහිටවා ගත්තේ නැති නිසා ඔන්න ඕක ඔය අන්තරාව අනතුර අපිට නොවෙන්න තමයි මේ බදු පින්කම් අපි ශක්තිමත්ව කරගත යුතු. අපි උපන්න ජීවිතේ කන්න බොන්න ඕනේ, හම්බ කරන්න ඕනේ. නමුත් පින්වතුනි ඒ ඔක්කොම මේ ජීවිතේ මේ සුළු කාලයක විතරයි. මේ එකක්වත් අපිට සංසාර ගමනට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි මේ අපි දුක් විඳ හරි සම්බෝලයි බතුයි කකා හරි පින්වතුනි අපි මේ බඳු පින් කුසල කරගත්තොත් අමාරුවෙන් හරි අපි මේ ජීවිතේ දුකින් වාසය කරත් ඊළඟ භවයේ අපිට සුවපත් වෙනවා. ඒ නිසා මේක පින් කුසල කරගන්න කාලවකවා. ඒ නිසා ලෝකයේ දුවන රටාවට අපි ගිහිල්ලා හරියන්නේ නැහැ.
අපි ඊට එහා මිදලා මේ සංසාර දෝෂය අපි අයින් කරගන්න. හැමදාම මෙහෙම දුක් විඳ අපිට ජීවත් වෙන්න බෑ. හොඳ සුවපත් භාවයක්, නිරෝගී භාවයකින් යුක්තව හොඳ සැපවත් අපිට මේ සංසාර ගමන නිමා කරගන්න පුළුවන් හේතු සකස් කරගන්න අපිට පරිසරයේ, කල්යාණ මිත්‍රයෝ, බුද්ධ භූමි මේවා ලැබිලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි අපේ හිත බලෙන් හරි උත්සාහවත් කරගෙන මේ කුසලයේ පිහිටවා ගන්නවා.